අපි බලමුද කොහොමද මම මේ ලුක් එක ක්‍රියේට් කරගත්තේ කියලා. වෙඩින් එකේ vlog එකත් මේ ඉරිදට එනවා. අද vlog එකත් මෙහෙම යද්දී මම හිතුවා get ready with me එකක් වෙනම අරගෙන එන්න. අපි ඒක කරමු දැන්. මම මගේ මූණ හොඳට ස්ක්‍රබ් කරලා ක්ලෙන්ස් කරලා හොඳටම ක්ලීන් කරගෙන ඉන්නේ. ඒක මිස් රෝස් එකේ beige 2 concealer එක. දැන් මම කන්සීලර් ඇප්ලයි කරනවා. හැබැයි මම තාම ස්කින් කෙයාර් කරලා නැහැ. මම මේක අලුතින් TikTok වීඩියෝ එකකින් හොයාගත්තේ. හරිද? මගේ මොනේ තාම තියෙනවා පිම්පල්ස් වල ෆේඩ් වෙන ගමන් තියෙන මාක්ස්. ඉතින් මම ඒ ටිකට තමයි මේ ඇප්ලයි කරගත්තේ මගේ කන්සීලර් එක ස්කින් කෙයාර් වලට කලින්. මුලින්ම කියන්න ඕනේ මම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. සහ මම මේක ගැන ප්‍රොෆෙෂනලි ඉගෙනගෙන නැහැ කොහොමවත්. මම වීඩියෝස් වලින් හැම දැකපු දේවල් වලින් තමයි මම මගේ මේකප් එක කරගන්නේ. දැන් මම යන්නේ මගේ ලෙන්සස් දාන්න. මුලින්ම අත් දෙක හොඳටම ක්ලීන් කරගෙන ඉන්න සහ ඊට පස්සේදී වෙන ටිෂු වලින් හරි රෙදි වලින් හරි අත් දෙක පිහදන්න යන්න හොඳ නැහැ. මොකද ඒ වගේ අර තියෙන චුටි චුටි කෑලි අපිට පේන්නේ නැති වුණාට අපේ අත්වලට එන්න පුළුවන්. ඒ නිසා මේ එහෙමම අත් දෙක ඩ්‍රයි වෙන්න තියලා ඊට පස්සේ මම සොලියුෂන් එකෙන් ආයෙ අත් දෙක හොඳට තෙමාගෙන තමයි මේ ලෙන්සස් දෙක දැම්මේ. ලෙන්සස් දාද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපේ ඇස් දෙක නේ නිසා. කිසිම වෙලාවක ලෙන්සස් දාගෙන පූල් එකකට යන්නවත් එහෙම නැත්නම් ඔය මූණ සෝදන්නවත් යන්න එපා. ලෙන්සස් දෙක ඇල්ලෙනවා හැටේ වුණොත්. මට ඇත්තට මේක වෙලා තියෙනවා. මට ඒක වතාවක් අමතක වෙලා මම මේකප් එක රිමූව් කරලා මම මගේ මූණ සේදුවා. ඊට පස්සේ ලෙන්සස් දෙක ඇස් දෙකට ඇල්ලුණා. ඊට පස්සේ මම සොලියුෂන් එක ඇස් දෙකට දාලා තමයි හෙමින් ඒක එළියට ගත්තේ. දැන් තමයි මම මගේ ස්කින් කෙයාර් කරන්නේ. මම මේ සීරම් ජෙල් එක ඇප්ලයි කරන්නේ මගේ ස්කින් එකට. හැබැයි ඊට කලින් මම මගේ කන්සීලර් එක හොඳටම ඩ්‍රයි වෙනකන් තියන්න දුන්නා. දැන් ඒක ඩ්‍රයි වෙලා නිසා මම සීරම් එක ඇප්ලයි කරද්දි ඒක එහෙම ගෑවෙන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැතිනේ ඒක ඒ විදිහට මෙතන තියෙනවා. කියන්න අමතක වුණා. කන්සීලර් එකට කලින් මම මගේ ස්කින් එක ටෝන කරගෙන තිබ්බේ. හරිද? දැන් ලිප් බාම් එක. මේ ටික ඇප්ලයි කරලා ආයේ මම මගේ මූණ ඩ්‍රයි වෙනකන් ටික වෙලාවක් හිටියා. ඔක්කොම ඉතින් මූණට ගන්න දේවල් ටික බෙලටත් ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම. දැන් මම මගේ අන්ඩර් අයිස් වලට යන්නේ. මම අන්ඩර් අයි මේකප් එකත් ළඟදී ඉගෙන ගත්ත ටෙක්නික් එකකට කරන්නේ. හරිද? මේක මේ කලර් කරෙක්ට් කරනවා. ඒ කියන්නේ මේක නම් මම ලිප්ස්ටික් එකකින් කරන්නේ. මට කලර් කරෙක්ට් එකක් නැහැ මල් ළඟ. ඒක පොඩ්ඩක් ඇස් දෙකේට ඇප්ලයි කරලා බ්ලෙන්ඩ් කරගත්තා. ඒ අතරේ මගේ සාරි ජැකට් එකේ පොඩි අවුලක් තිබිලා හස්බන්ඩ් ඒක හදලා ගෙනත් දුන්නා. දැන් ඊළඟට ඇස් දෙකේට ඇප්ලයි කරන්නේ මගේ ස්කින් එකට මම යූස් කරන ෆවුන්ඩේෂන් එක. කන්සීලර් එක නෙමෙයි. ඉස්සර මම කෙලිම කන්සීලර් එක තමයි ගාන්නේ ඇස් දෙකේට. එතකොට අර හොඳට පේනවා මේ ඇස් දෙකේට නිකන් පිටි ගාලා වගේ. ඊට පස්සේ තමයි මම ඒකට මොකද කරන්න පුළුවන් කියලා හොයද්දි තමයි මට මේ විදිය අහුනේ. හරිද? එතකොට මුලින්ම කලර් කරෙක්ටර් එක යූස් කරලා ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඊට පස්සේ අර ඇහැ ගිලිලා වගේ තියෙන අර ලයින් එක තියෙන්නේ. අන්නේ ලයින් එකට පොඩ්ඩක් පහලින් කන්සීලර් එක ඇප්ලයි කරලා ඒ දෙක එකතු වෙන්න බ්ලෙන්ඩ් කරනවා. ඇත්තටම මම කලින් කරාට වඩා මේක මාරම විදියට වැඩ කරනවා ඇස් දෙකට. ඒ කියන්නේ අයි මේකප් එක ලස්සනටම ගන්න පුළුවන් ඒ විදියට. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔයගොල්ලන්ට ගැලපෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? මමත් මේක එක දේවල් ඉගෙනගෙන ඒවා කරලා බලලා තමයි ඇප්ලයි කරන්නේ. දැන් මම මගේ කන්සීලර් එක මගේ T zone එකට ඇප්ලයි කරනවා. මම ඒකට ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්නේ නැහැ. මගේ නහයට නිකටට ඔය නළලේ මුල හරියට ඒ ටිකට කන්සීලර් එක ඇප්ලයි කරන්නේ. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්නේ අනිත් ටිකට. ඒ කියන්නේ අර ඩාර්ක් වෙලා තියෙන ඕනේ ටිකට තමයි ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්නේ. ෆවුන්ඩේෂන් එක අද ඇප්ලයි කරේ රෙව්ලොන් එකේ ෆවුන්ඩේෂන් එක. මං ගාව කන්සීලර් එකයි තියෙන්නේ හැමදේටම. ඒ වගේම තමයි ෆවුන්ඩේෂන් එකමත් රෙව්ලොන් එකේ එකයි. තව ෆවුන්ඩේෂන් එකක් තියෙනවා මේ කොහරි යද්දී කියන්නේ වෙඩින් එකකට වගේ යද්දී හෙවි මේකප් එකකට. එහෙම නැත්නම් ඩේ ටු ඩේ ලයිෆ් එකේ මොහ ජැනට් එකයි මිස් රෝස් එකකුයි තමයි යූස් කරන්නේ. එහෙම ගොඩාක් දේවල් නැහැ මල් ළඟ. ඇත්තටම පොඩි පොඩි දේවල් ටිකකින් තමයි මේකප් එක කරන්නේ. දැන් මම ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරනවා. ඔයගලන්ට පේන්නේ නැති මම කලින් ඇප්ලයි කරපු කන්සීලර් එක අර මගේ මේ පිම්පල් මාක්ස් වලට ඒකේ ඒ විදිහටම තියෙන්න දීලා තමයි මම මේකට උඩින් මේ ටික කරලා ඒක බ්ලෙන්ඩ් කරන්නේ නැතුව ඒක බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ කොහොමද මම ඊට උඩින් ස්කින් කෙයාර් කරලානේ තියෙන්නේ මේ ඒක හැමම තියෙද්දි තමයි මගේ ෆවුන්ඩේෂන් එක මේ විදිහට කරගන්නේ. එතකොට අර මාක්ස් ටික එහෙම්මම වැහිලා යනවා. සමහර මම දැකලා තියෙනවා මේ මාක්ස් වලට කලර් කරෙක්ටර්ස් යූස් කරලා ඊට පස්සේදී ඒව ඒ විදිහට වහ ගන්නවා. ඉතින් එක එක ටෙක්නික්ස් තියෙනවා නේද මේ කොහොමද මේක මට වැඩ කරා. ඒ නිසා තමයි මම ඔයගලයන් එක ෂෙයා කරගන්නේ. දැන් මගේ බෙල්ලට මේකප් කරනවා. ඊට පස්සේදී බලමු මොනවද කරන්න කියලා. ඊට පස්සේ මගේ අර මේ බ්‍රෂ් එකෙන් මම බ්ලෙන්ඩ් කරගත්තේ. ඒ බ්‍රෂ් පාරවල් ටික තමයි මම ඔය මේ තද කර කර යවන්නේ බියුටි බ්ලෙන්ඩර් එකෙන්. ඒ කියන්නේ බියුටි බ්ලෙන්ඩර් එක අතුල්ලන්න නැතුව හැමම
පැට් කරනවා මේ බ්‍රෂ් පාරවල් ටික යවා ගන්න. ඉතින් මේ සතියේ ඉරිදා මම මේ වෙඩින් එකේ බ්ලොග් එකක් අරගෙන යනවා ඔයගොල්ලන්ට. බලන්න ලැස්ති වෙලා ඉන්න. දැන් පවුඩර් කරන්න යන්නේ මේ ජැනට්ලාගේ පවුඩර් එක. ඒකෙන් තමයි මමගේ මේකප් එක පවුඩර් කරගන්නේ. සමහර දවසට මම පවුඩර් කරන්න කලින් බ්ලෂ් එහෙම යූස් කරනවා. ඒ කියන්නේ පවුඩර් බ්ලෂ් එක නෙමෙයි ලිප්ස්ටික් එක හරි එහෙම නැත්නම් අර ක්‍රීමි බ්ලෂස් තියෙන ඒවා යූස් කරනවා නම් අපි පවුඩර් කරන්න කලින් තමයි යූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් පවුඩර් බ්ලෂ් එක යූස් කරනවා නම් පවුඩර් කරාට පස්සේ තමයි යූස් කරන්න ඕනේ. මොකද පවුඩර් කරලා ඉවර වෙලා අපි ලික්විඩ් දේවල් ආයෙ මූණට ඇප්ලයි කරොත් එහෙම ඒ ඔක්කොම එකතු වෙලා පිටි ගොඩක් වගේ වෙනවනේ. ඔයගොල්ලෝ දන්නවත් ඇති ඒක. මේ ඉතින් දන්නේ නැති අය ඉන්නවනම් මම ඒක කිව්වේ කිසිම වෙලාවක පවුඩර් එකට උඩින් ලික්විඩ් ප්‍රොඩක්ට්ස් ආයෙ ඇප්ලයි කරන එක කරන්න නරකයි. ඉතින් මේකප් එක ලස්සනට තියෙන්නේ නැහැ එතකොට. දැන් මෙන්න මේකෙන් තමයි මමගේ අන්ඩර් අයිස් වල හැම මේ පවුඩර් එක ඇප්ලයි කරගන්නේ. බ්‍රෂ් එකෙන් ඇප්ලයි කරන්න අමාරු තැන් වලට මේක යූස් කරනවා. මේක ඔයගොල්ලෝ දකින්නත් ඇති මම අර මේ ටෙමු ඔඩ එක අන්පැක් කරන වීඩියෝ එක දැම්මේ. මම ඒක ගත්ත ටෙමු එකෙන්. හරි ඊට පස්සේ දැන් ඔය බෙල්ලටත් ඇප්ලයි කරා එකෙන්ම. දැන් මේකෙන් ඇප්ලයි කරාම වෙන්නේ අර මේ පවුඩර් පොඩක් වැඩි වෙන සීන් එකක් තියෙනවා. ඒ නිසා මම මේකෙන් ඇප්ලයි කරාට පස්සේ බ්‍රෂ් එකකින් ආයෙ වැඩිපුර තියෙන පවුඩර් ටික පීදලා දානවා නිකන් ගෙදර රතු ගන්නවා වගේ. හරි දැන් යන්නේ මගේ අයිබ්‍රෝ එක බ්‍රෂ් කරගන්න. මට පුරුද්දක් තියෙනවා මම අයිබ්‍රෝ එකේ ඉඳන් තමයි පහළට මේකප් එකේ අර ෆීචර්ස් හදාගෙන ඉන්නේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරාට පස්සේ. ඉතින් අයිබ්‍රෝ එක බ්‍රෂ් කරලා ඉවර වෙලා මම අයි ෂැඩෝ එකකින් තමයි අයිබ්‍රෝ එක අඳින්නේ අද. සාමාන්‍යයෙන් නිකන් ඩේ ටු ඩේ ලයිෆ් එකේ නම් බ්‍රවුන් අයි ෂැඩෝ එකක් යූස් කරන්නේ. හැබැයි අද වෙඩින් එකක් නිසා මම බ්ලැක් එක තමයි යූස් කරේ. මේ ඉතින් ගානවා ඉඳගෙන. ඒක මම මුළු අයිබ්‍රෝ එකේම ගාන්නේ නැහැ. අර යට ලයින් එක ඇඳලා ඊට පස්සේ උඩ චුට්ටක් අඳිනවා. උඩ ලයින් එක මුල ඉඳන්ම ඇඳගෙන එන්නෙත් නැහැ. ඊට පස්සේ තමයි ෆිල් කරගෙන යන්නේ. ඊට පස්සේදී මම ආයෙ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මේක හොඳට බ්‍රෂ් කරගන්නවා. බලන්න ලස්සනයිද කියලා. හරි. දැන් මම බ්‍රව් ජෙල් එක ඇප්ලයි කරන්න යන්නේ. මේක අර නිකන් අයිබ්‍රෝ එකට ඇප්ලයි කරනවා වගේ නෙමෙයි. අයි ෂැඩෝ එකක් මේ ගාලානේ තියෙන්නේ දැන් අයිබ්‍රෝ එකේ. එතකොට මාර පරිස්සමින් කරන්න ඕනේ නැත්නම් රට වටේට ගෑවෙනවා ඔක. ඒ නිසා මේ අයිබ්‍රෝ එක ලිෆ්ට් කරද්දි මම මාර පරිස්සමින් ඒක කරන්නේ. දැන් අපි අනිත් ඇහැටත් යමු. මම චූටි කාලේ ඉඳලා මාරම ආසයි මේකප් කරන්න. ඉතින් මේ කොහොම හරි මම ටික ටික ලොකු වෙද්දී ඉගෙන ගත්තා තනියම මේකප් කරන්න. මම ඉතින් පර්ෆෙක්ට්ලි දන්නේ නැහැ එහෙම කරන්න. හැබැයි අලුත් ටෙක්නික්ස් අනම්මනම් වීඩියෝස් බලලම තමයි ඉගෙන ගත්තේ ඔක්කොම ටික. මේකප් කරන්න කොහොමද කියලා. දැන් ආයෙත් කන්සීලර් එක ඇප්ලයි කරනවා. අයිබ්‍රෝ එකට යටින් ගානට ඇප්ලයි කරන්න ඕනි මේකත්. නැත්නම් අයිබ්‍රෝ එක ලෙෆ්ට් වෙනවා. ඒක උඩ ඇප්ලයි වුණොත් එහෙම. මේක ඇප්ලයි කරාට පස්සේ මේ අයිබ්‍රෝ එක ලස්සනට ඩිෆයින් වෙලා පේනවා හොඳට. ඊට පස්සේ මේක පරිස්සමට බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. මේ චූටි බියුටි බ්ලෙන්ඩර් එකත් මේ ටෙමු එකෙම තමයි ගත්තේ. මම ටෙමු වල එකයි දාලා තියෙන්නේ. හරිද මේ ඔක්කොම ඒකේ තමයි තිබ්බේ. මේකප් කරද්දි මේ අර ලොකුවට තට්ටු ගාලා මේකප් කරන්න ඇත්තටම මම දන්නෙත් නැහැ ඒක කරන විදිය. මේ මම එහෙම කරන්න ගියොත් එහෙම කෙලින්ම පිටිගෝනියක් වගේ යන්න පුළුවන් මට. ඒ කියන්නේ එහෙම ලස්සනට කරන්න දන්න ඉන්නවා. මම වීඩියෝස් එහෙම බලද්දි මට තේරෙනවා මාර ලස්සනට ඒගොල්ලෝ මේ ලේයර්ස් හොඳට වහලා දානවා කියලා. හැබැයි ඉතින් මට එහෙම කරන්න බෑ. මම දන්නෙත් නැහැ. මම හිතනවා මේක මට හොඳයි කියලා. අනිත් එක තමයි වැදගත්ම දේ අපි මේ හොඳ ස්කින් එකක් මේන්ටේන් කරනවා නම් අපි මේකප් එකට ගොඩාක් මහන්සි වෙන්න දෙයක් නැහැ. අපිට මේකප් එක මේ ඊසි කරගන්න පුළුවන් අපිට good skin එකක් තියෙනවා නම්. හොඳ ස්කින් එකක් කියන්නේ සුදු හමක් නෙමෙයි. හරිද? ඔයාගේ ස්කින් එකට මැච් වෙන විදියට ෆවුන්ඩේෂන් ටික එහෙම සිලෙක්ට් කරගත්තා නම් ඔයාලට ලස්සනට මේ මේකප් එකක් ගෙදරදීම දාන්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් මම මේ අයි ෂැඩෝස් හදන්න යන්නේ. මේකත් අර මේ අර අයි ෂැඩෝ එකත් අන්තිම ටික ඩාර්ක් වෙන විදියට මේකප් එක කරගන්නේ කොහොමද කියන එක මට තිබ්බ විශාල ගැටලුවක්. හරිද? මම ඒකටත් ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. කොටන් බඩ් එකක් අරගෙන ඩාර්ක් මේ ෂේඩ් එකක් අරගෙන කොනට අර විදියට මම තියපු විදියට තියාගන්න. හරිද? ඊට පස්සේ ඒ පැත්තේම නැතුව අනිත් පැත්තෙන් එහෙම ෂේඩ් එක චුටි ලයිට් කර ඇහැ කොනට එනකම් ගන්නවා. ඊට පස්සේ තමයි මම රෙඩ් කලර්නේ අද අඳින්නේ. ඒ නිසා රෙඩ් එක චුට්ටක් ඇප්ලයි කරා මැද හරියට වෙන්න. මේ විදියට තමයි මේ කොනේ ඉඳන්ම ඩාර්ක් කරගෙන ආවේ. නැත්තම් ඒක ඩාර්ක් කරගන්නත් මට ටිකක් අමාරුයි. මන් දන්නේ මං කියන දේවල් ඔයගලන්ට තේරෙනවද කියලාද? මේ ඔය මම කියන්නේ මේක මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි මම මොනවා කියවනවද මට තේරෙන්නේ නැහැ. කොහොම හරි ඔය මම හදාගත්තු අයි ෂැඩෝ එක හදාගන්න විදිය තමයි මම කිව්වේ.
ඊට පස්සේ මම ග්ලිටර් අයි ෂැඩෝ එකක් යූස් කරලා මෙන්න මේ මැද්දට විතරක් චුට්ටක් ඇප්ලයි කරා. ඒක ඇඟිල්ලෙම තමයි ඇප්ලයි කරේ. ඊට පස්සේ ඉතින් මේ මම අර රෙඩ් කලර් එකෙන් චුට්ටක් ඇහැ යටටත් ඇප්ලයි කරලා තියෙන්නේ අයි ෂැඩෝ එක. ඊට පස්සේ මේ ඇහත් කරනවා. ඔන්න අරක පිරුම් නැත්තම් දැන් බලා ගන්න. හරිද? ඔක තමයි මම කියන්න හැදුවේ. ඊට පස්සේ අර කොනේ ඉඳන් බ්ලෙන්ඩ් කරගෙන එන්න ඕන කියන එක තමයි මේ මට ඉතින් කියන්න ඕනේ ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඉතින් අර ඇහැට වගේම මැදට ග්ලිටර් චුට්ටක් දාලා ඇහැ යටට ආයේ රෙඩ් කලර් එකෙන් ඇප්ලයි කරා. ඊට පස්සේ මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. ඔන්න ඔය ලුක් එක ගන්න තමයි නැටුවේ මෙච්චර වෙලා. දැන් නෝස් කන්ට්‍රෝ එක මම සාමාන්‍යයෙන් මගේ මුණ කන්ට්‍රෝ කරනවා හරි අඩුයි. ඒ කියන්නේ මුණේ ෂේප් එක එහෙම ලොකුවට වෙනස් කරන්න බලන්නේ නැහැ. හැබැයි පාටි එකකට විඩ්නි එකකට වගේ යද්දි විතරක් නෝස් කන්ට්‍රෝ එක කරනවා. මට හිතෙනවා කන්ට්‍රෝ කරලා හයිලයිට් ඇප්ලයි කරාට පස්සේ නහය ලස්සනයි. මම මේ අපේ අම්මා එක්ක කෝල් එකක ඉන්නේ. මම සාරි එක අඳින්න අපේ අම්මගෙන් අහගන්න ගමන් ඉන්නේ. ඇත්තටම අපේ අම්මට මාරම ලස්සනට සාරි එක අඳින්න පුළුවන්. මම තාම එයාගේ ලෙවල් එකට ඇවිල්ලා නැහැ. මට අඳින්න පුළුවන්. හැබැයි අම්මා තරම් නීට් එකට අඳින්න බෑ. ඉතින් මේ එයාගෙන් අහනවා මම එක එක දේවල් ඒක ගැන. ඒ අහන ගමන් මගේ මේකප් එක කරන්නේ. දැන් මම බ්ලෂ් ඇප්ලයි කරනවා. බ්ලෂ් එක පින්ක් ෂේඩ් එකකින් තමයි ඇප්ලයි කරේ. මම ගාවේ මේ ෂේඩ්ස් ගොඩාක් නැහැ. බ්‍රවුන්, පින්ක් වගේ ෂේඩ්ස් 3-4ක් තමයි තියෙන්නේ. අනිත් ඉතින් අර ග්ලිටර් ෂේඩ්ස් ටිකක් තියෙන්නේ. ඊළඟට මම ඇප්ලයි කරන්නේ හයිලයිට් එක. මගේ බ්ලෂ් එකට චුට්ටක් උඩිනුයි, ඊට පස්සේ මගේ නාලලට, නිකටට, ඊට පස්සේ නහයට ওই විදිහට හයිලයිට් වෙන්න ඕනි තැන් ටිකට හයිලයිටර් එක ඇප්ලයි කරනවා. මම මේක වොයිස් ඕවර් එක දෙන වෙලාවට හොඳටම වහිනවා ගොරව. මම මාර පරිස්සමින් හයිලයිට් එක බ්ලෂ් එක එහෙම ඇප්ලයි කරන්නේ. මොකද ඒක ඕනවට වඩා ඇප්ලයි වුණොත් නිකන් මේ ජෝකර් කෙනෙක් වගේ පේනවා බ්ලෂ් එක නම්. එහෙම නැත්තම් මාර ආටිෆිෂල් ලුක් එකක් එනවා මේ හයිලයිට් එක ඕනවට වඩා ඇප්ලයි කරොත්. එහෙම දිලිසෙන්න ගත්තට පස්සේ ඒ නිසා මේ හෙන පරිස්සමින් චුටි චුටි තමයි ඇප්ලයි කරන්නේ. අර ගොඩක් ඇප්ලයි කරලා යවනට වඩා ලේසි චුටි චුටි ඇප්ලයි කරලා ඒක වැඩි කරගන්න ඕන නම් චුටි චුටි වැඩි කරගන්න එක. ඒ අතරේ පොඩි ජොලියක් ගිහිල්ලා සින්දුවකුත් කියනවා. මම මේක අන්මියුට් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ආයේ මගේ වීඩියෝස් බලන්න ජීවිතේට එන්නේ නැහැ මේ පැත්තට. මගේ මේකප් එක නම් හරිද? ඔව්. දැන් මට සාරිය අඳින්න උදව් කරනවද? දැන් මම ওই චුටි තැන් ටිකේ හයිලයිට් ඇප්ලයි කරනවා. නහය උඩ එතකොට මේ අයිබ්‍රෝ එකට යටින් චුට්ටක් ඇප්ලයි කරනවා. ඒ වගේ හයිලයිට් වෙන්න ඕන තැන් ටික චුටි හයිලයිට් ඇප්ලයි කරා. අයිලයිනර් එකක් නැතුව නිකන් පාළි වගේ නේද මගේ ඇස් දෙක. සුප්පා දේවි. අයිලයිනර් ලෑෂස් නැතුව පාළි වගේ. මම ෆේක් ලෑෂස් නගා ඉන්න හැදුවේ. මොනවා කරන්න ගියත් පොඩ්ඩක් මහදෙන මුත්තගෙන් අවවාදයක් ගත්ත නැත්නම් මට නිකන් හරියන්නේ නැහැ වගේ නිසා එයා නොදන්න සබ්ජෙක්ට් ගැන උනත් මම චුට්ටක් හරි අහනවා. ඒ අහලා මම අයිලයිනර් එක ඇඳ කොමාරි. අයිලයිනර් එක මම මේ ලික්විඩ් අයිලයිනර් එක නෙමෙයි දැන් අඳින්නේ. ඔයගලන්ට මගේ වීඩියෝස් ඔයගොල්ලෝ බලනවා නම් ඔයගොල්ලෝ දන්නවත් ඇති. මම දැන් අයි ෂැඩෝ එකෙන්ම අයිලයිනර් එක ඇඳලා ඒක බ්ලෙන්ඩ් කරන එක කරන්නේ. ඉතින් ඒ විදිහට අයිලයිනර් එක ඇඳගත්තා. සහ මට අයි ලෑෂස් දෙක අමතක වුණානේ. මට ඒ දෙක අමතක වෙනවා මේ දවස්වල. මම දන්නේ නැහැ කියලා. මම අයි ලෑෂස් වලට මාරම ආසයි. මේ මස්කාරා ඇප්ලයි කරන්න. ඉතින් මේ ඒක අමතක වුණා. දැන් තමයි ඇප්ලයි කරන්නේ. ලෑෂ් කලර් එකෙන් කර්ල් කරලා ඔන්නක තමයි මගේ මස්කාරා එක සහ මම අද ෆේක් ලෑෂස් දාන්න හිතාගෙන හිටියේ. හැබැයි මට පස්සේදී හිතුණා ඕනේ නැහැ කියලා. මේ නිසා මම ෆේක් ලෑෂස් දැම්මේ නැහැ අද. ඔයගොල්ලෝ දැක්කම මම ටෙමු එකෙන් ලෑෂස් ටිකකුත් ගෙන්න ගත්තා. ඒක ගෙනාවත් හරි එක දවසක්වත් දැම්මේ නැහැ තාම. මට එක කාලවලට එක ඒවා හිතෙනවා. ඉතින් මේ ලෑෂස් දාන්න මාර ආසයි සමහර කාලවලට ඒක දාන්න කම්මැලි. සමහර කාලවලට අයිලයිනර් එක ඇඳ ගන්න මාර ආසයි. සමහර කාලවලට ඒකට ආස නැහැ. එහෙම එක කාලවලට මගේ මේකප් ලුක් එක මගේ මූඩ් එක අනුව වෙනස් වෙනවා. මට නීති දාගෙන නැහැ මෙහෙම තමයි මේකප් එක වෙන්න ඕනි කියලා. සාමන් අලුතින් ඉගෙන ගන්න දේවල් ටික ඇප්ලයි කරලා බලනවා. මේ අලුතින් මේකප් ලුක් එකක් ක්‍රියේට් කරද්දී. අනිත් දේ තමයි මම ඉතින් මේ සමහර දවස්වලට මට හිතෙනවා මම මේ වෙඩින් එකට සැලොන් එකකට ගියා නම් හරි කියලා. එතකොට මම පේමන්ට් එකක් දාගෙන සැලොන් එකකට යනවා. ඒකත් ඉතින් මගේ මූඩ් එක අනුව තමයි.
සමහර වෙඩින් වලට යන කලින් මට හිතෙනවා මම ඇඳගෙන යනවා කියලා. සමහර ඒවාට යන්න කලින් හිතෙනවා නෑ සැලොන් යනවා කියලා. ඒක මූඩ් එක තියෙන තැන, එතකොට මගේ පහසුව, මම යන්න ඕනි වෙලාව, ඒ දේවල් අනුව තීරණය වෙනවා. දැන් මේකට නම් 11ට තමයි යන්න තිබ්බේ. ඒ නිසා මට වෙලාව තිබ්බ හිමින් ඇඳ ගන්න. ඒ නිසා ගැටලුවක් තිබ්බේ නැහැ. දැන් ලිප්ස්ටික් ඇප්ලයි කරන්න යන්නේ. ඉතින් ඊට කලින් මේ මොනවාද ලිප් බාම් ටික අයින් කරගත්තා. ඊට පස්සේදී ලිප් ලයිනර් එක ඇඳගෙන සමහර ලිප් ලයිනර් අඳින්නේ නැහැ දැන්. මම තාම අඳිනවා හැබැයි. සමහර විට මට තව ඉස්සරහට ලිප් ලයිනර් අඳින්න හිතෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේදී ඔයගොල්ලෝ දන්නවනේ මගේ ෆේවරිට්ම ලිප්ස්ටික් එක CC UK matte number 14. ඒක තමයි මේ ඇප්ලයි කරන්නේ. ඒක ඉස්සරහා තියෙනවා පොඩි ග්ලොස් එකක්. ඒක තමයි මම අද ග්ලොස් එක විදියට යූස් කරේ. සාමාන්‍යයෙන් මම මැට් ලිප්ස්ටික් එකකින් තමයි යන්නේ. ඒ කියන්නේ ග්ලොස් එකක් ඇප්ලයි කරන්නේ නැහැ. හැබැයි අද මට හිතුණා ලිප් ග්ලොස් එක ඇප්ලයි කරනවා කියලා. ඒ නිසා මම ඇප්ලයි කරා. හැබැයි ඒක ලස්සනට ආවා. මේ මට දැන් ආස හිතලා තියෙන්නේ ලුක් එකට. හැබැයි මම ලිප් ලයිනර් එකම චුට්ටක් ලිප්ස් වලත් ඇප්ලයි කරාද මේ මට බ්‍රවුන් ෂේඩ් එකකින් තමයි පොඩ්ඩක් ලිප්ස් දෙක ඕනි වෙලා තිබ්බේ. ඒ නිසා ඊට උඩින් තමයි මම මගේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරේ. ඊට උඩින් තමයි ග්ලොස් එක ඇප්ලයි කරේ. මේ ඔන්න දැන් වැඩේ ඉවරයි. දැන් ඉතින් මගේ ලස්සන ප්‍රදර්ශනය කරන ගමන් තමයි මම ඉන්නේ. මම උදේම කරේ මගේ හෙයා එක සෙට් කරගත්තු එක. ඒක හැමම හදලා මම කැප් එක දාලා උඩට ගල්ලා තිබ්බ කොණ්ඩේ. නැත්තම් මට මේකප් එක කරලා ඉවරලා මේක හදාගන්න අමාරුයි. ඒ නිසා මොකද මම වැඩේ නා ගන්නවා එහෙම වුණොත්. කොමාරි ඊට පස්සේ තමයි මම ෆයිනලි මේක සෙට් කරේ ස්ප්‍රේ එක ඇප්ලයි කරලා. මේ ඇවිල්ලා good look එකේ ස්ප්‍රේ එක, හෙයා ස්ප්‍රේ එක. ඒක පොඩ්ඩක් ඇප්ලයි කරලා කොණ්ඩෙත් හදාගත්තා. ඊට පස්සේ ඉයරින්ග්ස් දානවා. හරි අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මේකේ අඩුපාඩු තිබ්බනම් මට සමාව වෙන්න. මොකද මම මේක හොඳටම දන්න දේ නෙමෙයිනේ. ඒ නිසා සාමාන්‍ය හිමේ ඉගෙනගත්තු දේවල් ටිකක් තමයි ඔයගොල්ලන් එක ෂෙයා කරේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. අපි ආයේ මේ සතියේ ඉරිදට හම්බ වෙමු අපේ vlog එකෙන්. මම ඔයගොල්ලන්ට ගොඩාක් ආදරෙයි. bye.